ඔයාටත් මීඩියා ශේත්‍රයට එන්න ආසාවක් තියෙනවද? උනන්දුවක් තිබ්බත් හරියට ඉගෙන ගන්න තැනක් හොයනවද? එහෙනම් හොඳම තැන තමයි IUHS Campus Media Academy. පොතට විතරක් සීමා වුණ මීඩියා ප්‍රායෝගිකව අත්විඳීමට ඔබත් සැප්තැම්බර් 12 වන සෙනසුරාදා උදෑසන 9ට නුගේගොඩ IUHS Campus එකට එන්න. වැඩි විස්තර සඳහා මතන්න. මල් පිපෙති සුවඳ දෙති කාලය ආපසු මල් පරහිති. ඒ වගේම තමයි මිනිසුන් ඉපදෙනවා සමාජයේ හැසිරෙනවා ඔවුන් මරණයටපත් වෙනවා. ඉතින් අවසානයේ අපිට ඉතුරු වෙන්නේ ඒ මතකයන් පමණයි. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් off the road අපේ YouTube නාලිකාවට. පසුගිය සතියේ අපිට ශෝකානුකූල පණිවිඩයක් ලැබුණා. ඒ තමයි ජාතිය අශෝරාවය විශාරද නන්දාමාලිනියන් අභාප්‍රාප්ත වීම. ඔව් ඒ වගේම තමයි තවත් කාරණාවක් අපි මේ අවස්ථාවේ මතු කළ යුතු වෙනවා ශශිල. පූජා රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ අපේ. අනිවාර්යයෙන්ම. උන්වහන්සේ Tamanගේ දෑතෙන් පද බැඳුමෙන් මේ රටට දයට මහඟු සේවයක් කරපු ස්වාමින් වහන්සේ නමක් අපි එකත් මේ වෙලාවේ මතක් කරන ගමන් අද අපි සංවේගයෙන් තමයි මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඒක මතක් කරනකොටම අවිස්කිතින් දැන් රටේ දේශපාලන තත්ත්වය සහ වාතාවරණය කොහොමද වෙන්නේ? දැන් ලිනෝ තත්ත්වයක් එනවා ලංකාවට නෙවෙයි. ඒක ලෝකයට මෙනවා. දැන් ලංකාවටත් බලපාලා තියෙනවා. කොහොමද ලංකාවේ මේ දේශපාලනය මට පේන්නේ නැහැ දැන් මේ ලිනෝ තත්ත්වෙට ලෑස්තිලා ඉන්නවා කියලා. ඔය ඇත්තටම මේ ඔය කතාන්දරේ ටිකක් වැදගත් මාතෘකාවක් ලිනෝ තත්ත්වය සම්බන්ධයෙන් අපි කතා කරනකොට මල්ලි දැන් මෙහෙමනේ අපි දකිනවා අනුරාධපුර පොළොන්නරුව මොනරාගල වගේ අති දුෂ්කර ප්‍රදේශවල ජනතාව තවමත් ඒගොල්ලෝ කියනවා අපිට මේ වගේ ගැටලුවක් තියෙනවා ඇයි රජය මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්නේ නැත්තේ කියන කාරණාව. දැන් මිනිස්සුන්ගේ එහෙම තමයි මතය තියෙන්නේ දැන්. පිටරට ගත්තාම අපිට දැන් එංගලන්ත ඉතාලිය වගේ රටවල් වල දැන් නිවුස් එකක් ගියා වාහනයක්වත් හොදන්න දෙන්නේ නැහැ කියලා. කියන්නේ ඒ තරම් වතුර පරිභෝජනය කරන එක සීමා කරලා තියෙනවා. ඉතින් අපේ ලංකාවේ තාම ඉන්නේ එල්ලිනෝ කියන්නේ වහිනවාද පායනවාද කියන தත්ත්වයේ මැදි තත්ත්වයක තමයි ඒගොල්ලෝ හිතේ තියෙන්නේ. දැන් ඒගොල්ලෝ හිතන්නේ නැහැ ලංකාවේ ඉස්සරහට පායයිද වහිනවාද කියලා. දැන් මේ කියන්නේ අපේ ලංකාවේදී කාලුණිය ගැන ඒකෙන්ම තේරෙනවනේ ඉතින්. දැන් කාලවුණ විද්‍යා දෙපාර්තමේන්තුව වහිනවා කිව්වොත් මම පායනවා. පායනවා කිව්වොත් වහිනවා. ඒක තේරෙනවද? දැන් දිට්ටෝලින් මේක තේරෙනවනේ දිට්ටෝ. ඒක තමයි කිසිම සූදානමක් නැහැ මේ දේශගුණ විපර්යාස වලට කොහොමද මුහුණ දී යුත්තේ කියන පිළිබඳවත් ඇතම අවස්ථාවල ප්‍රශ්නයක් මතුවෙනවා මල්ලි. ආණ්ඩුව සූදානමක් නැති බවක් තමයි අපිට මේ කියන කරුණු කාරණාත් එක්ක පේන්නේ නේද? දැන් ඔය දේවල් වුණාට පස්සේ ඉතින් අර සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා වගේම මොකක්ද කියන්නේ අර මේ දිට්ටා ගැන අර දිට්ටුව දැන් නම දිට්ටුවනේ. ඔව් දිට්ටුව. එයා කියන්නේ වෙන දිට්ටා කියන්නේ ඕක තමයි දැන් එළින් ආවට පස්සෙත් ගාතාවක් හරවගෙන ඉල්ල වරද්ද හරවගෙන කියයි සජිත් ප්‍රේමදාස මහත්තයා. දිට්ට සම්ම වේදනීය වගේ ටික. මෙහෙම ඇත්තටම දැන් ඔයා කිව්ව එළිනෝ කාරණාවත් මෙතනට බලපාන ගමන් මල්ලි දැන් මේ දවස්වල අපි දකින දේශපාලනය තුල තවත් සංදිස්ථානයක් මාර විදිහට පෙට්සම් ගහනවානේ බන් දැන්. පෙට්සම් ගහන පෙට්සම් අද උදේ මම බැලුවා 13ක් ගහලා පෙට්සම්. වැඩි වෙලා එන්න මේ පෙට්සම්. අපි දන්නවා තාමත් අර 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තාමත් පසුගියදා කතා වෙච්ච මාතෘකාව ඒ විදිහටම තාම යනවා. මාර වැඩේ නේ මල්ලි මේක. මේක කියලා මට තේරෙන්නේ නැහැ මේක කියන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා රටට. ඔයාටත් මීඩියා ශේත්‍රයට එන්න ආසාවක් තියෙනවද? උනන්දුවක් තිබ්බත් හරියට ඉගෙන ගන්න තැනක් හොයනවද? එහෙනම් හොඳම තැන තමයි IUHS Campus Media Academy. පොතට විතරක් සීමා වුණ මීඩියා ප්‍රායෝගිකව අත්විඳීමට ඔබත් සැප්තැම්බර් 12 වන සෙනසුරාදා උදෑසන 9ට නුගේගොඩ IUHS Campus එකට එන්න. වැඩි විස්තර සඳහා මතන්න. දැන් ඒ වගේම තමයි අපි දැක්කා ඇතම් අවස්ථාවක මේ නීතිඥ සංගමය වුණ පාර්ලිමේන්තුවට පසුගියදා එන්න උත්සාහ කරලා තියෙනවා විපක්ෂ නායකතුමත් එක්ක මේ කතා බහ කරන්න මෙන්න මේ දේවල් එක්ක වර්තමාන ආණ්ඩුවේ දේශපාලඥයොත් කියනවා මේ එහෙම එන්න බෑ එකපාරටම කතානායකයන්ගෙන් අවසර අරගෙන තමයි පාර්ලිමේන්තුවට එන්න ඕනේ කියලා මේ හරි විජ්ජුම්බරයි ඉන්නේ බම් මේක ඔළු විකාරයි ඉන්නේ බම් විපක්ෂ නායකත් මෙතන දැන් වෙනම සෙල්ලම දාන්න දාන්නේ දැන් මෙතන ටික දැන් මේ නීති අනේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් නීතිඥ වරුන්ගෙන මේ කාලය දීර්ඝ කරන්න දැන් තව අවුරුදු දෙකක් පඩියක් ගන්න කැමති නැද්ද ඒගොල්ලෝ ඒක තමයි නේ. ඒතර පොඩි තීන්දුවක් නෑ මං අහන්නේ ඔයාම අවිස්ක කැමති නැති ගන්නකො ඔයාගේ රස්සාව තා පොඩ්ඩක් අවුරුදු දෙකකින් වැඩි කරලා පඩියක් ගන්න. මේ නීතිඥයෝ මොකද මේ වෙන්නේ දැන් මේ දේශපාලනික වශයෙන් මං කියන්නේ මේ කුමන්ත්‍රණ තමයි මේ නීතිඥයෝ කියන්නේ. හැම දෙයකම නිකන් ඒ වගේ සිද්ධියක් තමයි අපිට පේන්නේ දේශපාලන මාකාරී දෙයක් යටින් තියෙනවා කියලා නැත්තම් මේවට මෙච්චර මේ වෙනද වෙච්ච නැති දේවල් නේ මල්ලි මේ අපිට මේ අහන්න ලැබෙන්නේ දකින්න ලැබෙන්නේ. නෑ ඇත්තට මිනිස්සු අසරණලා ඉන්න වෙලාවක ඇයි මේක පස්සුනේ පන්නන්නේ කියන එක මිනිස්සු අසරණලා ඉන්නවා කියන්නේ දැන් අපිස්ක මම පොඩ්ඩක් ආයෙපට එන්න දැන් එලිනෝ තත්ත්වෙත් එක ගත්තාම ගොවියෝ තාම දැන් අපහසුතාවය ලක් කරලා ඉන්නේ දැන් හම්බන්තොට මොණරාගල පැතිලා දැන් තාම යන්නේ බවුසරලි වතුර දෙන්න ඒ බෑන්ට දැන් මහ කන්න එනවා ඉස්සරහට උන්ට වගා කරන්න වතුර නැති සීන් එකක් එන්නේ දැන් මේ දැන් උපද ගංගා ඇලදොල හිඳිලා යනවා
අඩු නෑ ඒක තමයි පොඩි ඉන්න දැන් අඩුම සහනාධාරයක් දුන්නා නම් මොකද වෙන්නේ මේ මිනිස්සු මෙච්චර මේ මිනිස්සු මම බැලුවා මල්ලි වොයිස් කට් වල තියෙනවා මේ මිනිස්සු කියනවා මැරිලා ගියා නම් සැපයිලු ඇයි ආණ්ඩුවම තේරුම් ගන්න බැරි දැන් මීට වැඩිය හොඳයි ඉතින් කුඹුරු කරනවට වැඩිය මේ කඩෙන් අරන් කන එක කඩෙන් කන අන්න එක තමයි මම කියන්නේ දැන් ඉච්චින් එච්චරටම මේ අර්බුදකාරී තත්ත්වයක් තියෙද්දි මම කියන්නේ මේවට මැදිහත් විය යුතුයි දැන් රට වග කියන්න ඕනේ මේවට දැන් මං අහන්නේ ආණ්ඩුවට නීති විඥානගේ ප්‍රශ්නේ විසඳන එකද 22 වෙනි සංශෝධනයේ කියන එකද මං අහන්නේ දැන් එලිනෝ තත්ත්වයක් කියන්නේ දැන් ඉස්සරහට මේ අවුරුද්දේ අන්තිමට විශාල ගම් වතුරක් එන්නත් ඉඩ තියෙනවා විශාල පෑවිල්ලක් එන්න තියෙනවා මොකද වසර 75කට පස්සේ තමයි මේ වගේ දරුණු තත්ත්වයකට මේ ලෝකයේ බල මේ ඒ වගේම තමයි කාලවල විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය කරනවා මේ ප්‍රබල එලිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවකුත් තියෙනවා කියනවා අපේ ලංකාවේ කාලනුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගැන කතා කරන්න එපා පොඩි වැස්සක් වැස්සේ ගාන සුනාමි අනතුරු ඇඟවීම සුනාමි ලක් කරනවා මේ අපේ කාලවල විද්‍යා දෙපාර්තමේන්තුව අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා මං කියන්නේ මෙච්චරයි අපිට දේශපාලන සම්බන්ධයෙන් අපි කරුණු කාරණා කොච්චර කතා කරත් අපි ඕෆ් ද රෝඩ් අපි මේ වැඩසටහනින් පුළුවන් තරම් දේශපාලනයට ශේෂ්ත්‍රයට අපි බලපෑම් කරන්නේ මිනිස්සු වෙනුවෙන් අපි හිටගන්නේ මිනිස්සුන්ට උදව් කරන්න මේ වෙලාවේ අසරණයි යවුන් ඕන් වෙනුවෙන් පෙනී ඉන්න. ඒක තමයි කර යුතුම කාරණා. මිනිස්සු වෙනුවෙන් පෙනී සිටියේ නැත්තම් 2029 ජනාධිපතිවරණය ඉවරයි. කුඩු බට්ටන් අපි දන්නේ මොනවා වෙයිද කියලා. ඉතින් ඒ වගේ මතවාද ගොඩක් තියෙනවා මේ සතිය තුල මල්ලි එච්චර ලොකුවට ආందోලනයක් වෙන්න තරම් ලොකුම අපිට මේ කිසිම දෙයක් අඩු බව. ආందోලනක ප්‍රශ්න නැහැ. අපිට ගොඩක්ම තියෙන ශෝකාකූල ප්‍රශ්න තමයි තියෙන්නේ. කතන්දරයක් තමයි තියෙන්නේ. දැන් ඒ හොඳ වෙලාවට වා කිව්වේ. මිනිස්සෙක් මැරුණාම නිකන් ඉඳ දෙන්නේ නැහැ නේ බං. ඒ පදේසින් එක. ඒක තමයි දැන් අපි දන්නවා මේ ආචාර්ය විශාරද නන්දාමාලනී මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව මේ දේශපාලනයේ ගාවගෙන මේ මිනිස්සයාට මේ බයිනවා මල්ලි. ඒව ගැන කතා කරන්න ගියොත් එහෙම ශෝක දිනයක් බවට පත් කරන්නේ. එහෙම නේද? ඒ ගැන කතා කරන්න ගියොත් එහෙම අපිට ඈත ඉතිහාසයට යන්න වෙනවා. එහෙම කතා කරොත් එහෙම අපි දෙන්නට බලපෑම් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ ගැන අපි කතා නොකරමු. නෑ මම ඒක තමයි. ඒක මම උත්සාහ කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම ඇය ප්‍රවීණ කලාකාරිනියක්. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒ වගේ මිනිස්සෙක්ටත් මේ වගේ ගරහනවා නම් ඇත්තටම එතන ජනතාවගේ යම් කිසි විදිහේ උත් එක මට පොඩි ප්‍රශ්නයක් එනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා මොකද මේ පාර්ලිමේන්තුවේ සමාව ගත්තේ? ඒ ගැන පොඩ්ඩක් මිනිස්සුන්ට පොඩ්ඩක් බලන්න සෙනගට පොඩ්ඩක් පොඩි චකිතයක් තියෙනවා. අපි ඒ ගැන කතා නොකරමු. අපි දෙන්නේ කතාව දන්නවා. අපි කතාව පොඩ්ඩක් එළියට නොදායමු. මිනිස්සුන්ටම දෙමු අපි ඒ ගැන හොයාගන්න කියලා. ඒ ගැන කමෙන්ට් කරන්න, ඒ ගැන තීරණය කරන්න ඔෆ් ද රෝඩ් බලන ඔබට අපි බාර කරනවා නේ මේ වෙලාවේ. මම පොඩ්ඩක් මේ ප්‍රශ්නේ ගැන ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම තමයි දැන් ඔය කරුණු කාරණාත් එක්ක අපි කතා කරද්දී අපි දකිනවා විපක්ෂ නායකතුමා හරි ආදරණීය ඉල්ලීමක් කරලා තියෙනවා නන්දාමාලනී මහත්මියට සහ ලතාවල්පොල මහත්මියට. එයාලගේ නම් වලින් මල්ලි මේ ගම් උදාවක් හදන කතන්දරයක් ගැන. ඉතින් ඒ වගේ අවස්ථාවකත් අපිට ආරංචි වෙච්ච විදිහට ලතාවල්පොල මහත්මියටයි විශාරද නන්දාමාලනී දෙගොල්ලන්ටම තමයි කතා කරන්නේ ගම් උදාසි ප්‍රශ්නේ. ඉතින් ඒක ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප වෙලක් තියෙනවා කියලා අපිට වාර්තා වෙන්නේ. අපි බලමුනේ මල්ලි කට් එක පොඩ්ඩක් මේ වෙලාවේ ගිහිල්ලා. ලතාවල්පොල මැතිනියටත් නන්දාමාලනී මැතිනියටත් මම දුරකථන ඇමතුම් දෙකක් දීලා මං කිව්වා මගේ ආසාවක් තියෙනවා මේ උදා ගම්මාන දෙකක් ඔබතුමියන්ලා දෙපළගේ නමින් ඉදි කරන්න. දෙන්නම කිව්වා නෑ එහෙම නම් දාන්න අවශ්‍ය නෑ. මගේ යෝජනාව ප්‍රතික්ෂේප කරා. ඉතින් පසුගිය සතියේ කතා සිද්ධ වුණ ප්‍රශ්න අපිට ලොකු ගොසිප් තිබෙන ආවිස්ක ඉතින් මෙතනින් තමයි ඉතින් අපේ වැඩසටහන අවසන් වෙනවා. අපේ පසුගිය සතියේ ගොඩක් ප්‍රශ්න තිබෙන්නේ නැහැ. ඉතින් අපිට කතා කරන්න දේවලුත් නැහැ. ඉතින් මේ ප්‍රශ්න වෙනවාට වෙන්න නැතුව ඉතින් අපිට කතා කරන්න දේවල් නැහැ නේ. එහෙනම් ඉතින් ඔෆ් ද රෝඩ් වැඩසටහන අපි මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයාලට හැමදාම කියන්න තියෙන්නේ අපේ වීඩියෝ එක බලන්න හැමදාම ලයික් කරන්න කමෙන්ට් කරන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න කියලා තමයි ඉතින් ඉල්ලන්න තියෙන්නේ. අපි සමු ගන්නවා එහෙනම්. ජයවා. ඔයාටත් මීඩියා ශාස්ත්‍රයට එන්න ආසාවක් තියෙනවද? උනන්දුවක් තිබ්බත් හරියට ඉගෙන ගන්න තැනක් හොයනවද? එහෙනම් හොඳම තැන තමයි IUHS Campus Media Academy. පොතට විතරක් සීමා වුණ මීඩියා ප්‍රායෝගිකව අත්විඳීමට ඔබත් සැප්තැම්බර් 12 වන සෙනසුරාදා උදෑසන 9ට නුගේගොඩ IUHS Campus එකට එන්න. වැඩි විස්තර සඳහා මතන්න. Off the road.